සමිඳුන්ගේ මඟ පිළියෙල කරන්න එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. ආගමන කාලයේ දෙවෙනි ඉරිදාට අපි ඇවිල්ලා අපේ ජීවිතය පිළිවෙලක් කරගන්න ඕන. අපේ ජීවිතේ පිළිවෙලක් කරගන්න තමයි මේ ආරාධනාව. ඇද නැති මාවත්තක ගමනක් යද්දී අපි නිතරම යන්න වෙන්නේ ඉතාම ප්‍රවේශයි. සමහර වෙලාවට අලුතින් හිතන්නට බලාපොරොත්තු ඇති කරගන්න පවා බැරි වෙනවා. ඔබේ ජීවිතේ එවැනි මාවතක් ජේසුව දකින්නට ඇද නැති මාවත් එක්ක බෑ. ඇද මාවත් එක්ක හරි අමාරුයි. ඒ නිසා ඒවා අපි ඇද නැති කරගන්න. ඇද ඇති නෙමෙයි ඇද නැති කරගන්න. කියන කෙලින් කරගෙන උන්වහන්සේ දිහාවට යොමු වෙන්න. මම හිතනවා අද ඉරිදා දවසේ පුංචි වෙලාවක් කරන් මෙහෙ කළා බලන්න. ඔබේ ගෙදර ගේ ඇතුළ කොතරම්නම් අපිලිවලද. සමහර වෙලාවට අපි ගෙදර බඩු පුරෝගෙන අනවශ්‍ය අත්‍යවශ්‍ය නැති කුණු කසල සමහර වෙලාවට ගෙවල් වල පුරෝගෙන පසුවට ඕන වේ ඉස්සරහ ඔබ ඉස්සර වෙලාම ඔබේ ගේ අස් කරගන්න. ඒ ගේ අස් කරන ගමන් ඔබ ඔබේ ජීවිතයේ ඇතුළාන්තයත් අස් කරගන්නට සිතුවිල්ලක් ඇති කරගන්න. ඔබට දෙසු පිටයි.